ඔයා පොඩි දෙයකටත් ඉක්මනට අඬන කෙනෙක් නම් ගොඩක් අය ඔයාට කියලා ඇති ඔයා හරිම දුර්වලයි කියලා. හැබැයි මනෝවිද්‍යාවෙන් කියන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. මේක ඇහුවට පස්සේ ඔයා ඔයාටම දොස් කියා ගන්න එක නවත්තාවේ. සමහර අය ෆිල්ම් එකක් බලද්දී අඬනවා. සමහර අය රණ්ඩු වෙද්දී අඬනවා. තවත් සමහර අයට දරා ගන්න බැරි තරම් පීඩනයක් දෙනුනම નિરાයාසයෙන්ම ඇඬෙනවා. එයාලට ඒක නවත්ත ගන්න ඕන උනත් ඒක ලේසියෙන් නවතින්නේ නැහැ. මේ හැම කෙනෙක්ම පොඩි කාලේ ඉඳන් අහපු පොදු කතා කිහිපයක් තියෙනවා. ඔයා මහ සංවේදී වැඩිනේ. ඔයා හැම දෙයකම වැඩියෙන් ප්‍රතිචාර දක්වනවා. ඔය ඇඬිල්ල නවත්තන්න. හැබැයි මනෝවිද්‍යාත්මකව බැලුවොත් ඉක්මනට අඬන එක දුර්වලකමක් නෙමෙයි. ඒක ගොඩක් වෙලාවට ඩීප් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එකක ලක්ෂණයක්. අපි බලමු ඒ ඇයි කියලා. ඉක්මනට අඬන අයට අනිත් අයට වඩා හැඟීම් දැනෙනව නෙමෙයි. එයාලට ඒ දැනෙන දේවල් හරිම පැහැදිලි. එයාලගේ මොළය හැඟීම් ක්‍රියාවට නංවන්නේ හරිම වේගයෙන්. ඉතින් ඒක හිත අස්සේ හිර කරන් ඉන්නව වෙනුවට ශරීරයෙන් මේක පිට වෙලා යනවා. ඇඬීම කියන්නේ ශරීරයේ තියෙන ස්වභාවික නිදහස් වීමේ ක්‍රමයක් විතරයි. මේ වගේ අයට අනිත් අයගේ දුකත් Tamanගේ වගේම දැනෙනවා. දුක හිතෙන කතාවක් නිවුස් එකක් වුණත් එයාලගේ හිතට තදින්ම දැනෙනවා. ඒ නිසයි එයාලා හරිම කරුණාවන්ත අනිත් අය ගැන හිතන පිරිසක් වෙන්නේ. ඕනෑම ප්‍රශ්නයකදී මිනිස්සු එයාලව හොයාගෙන එන්නෙත් ඒ හිතේ තියෙන සංවේදීකම නිසයි. අපි අඬද්දී අපේ ශරීරයේ තියෙන කෝටිසෝල් කියන ස්ට්‍රෙස් හෝමෝන් එක අඩු වෙනවා. ඉතින් ජීවිතේ පීඩනය වැඩි වෙද්දී අපේ පද්ධතිය තෝරාගන්නේ ඒක හිර කරගෙන ඉන්න එක නෙමෙයි. කඳුළු හරහා පිට කරලා දාන්නයි. ඒක දුර්වලකමක් නෙමෙයි. ඒක අපේ ඇඟ අපවම ආරක්ෂා කරගන්න කරන දෙයක්. සමහර වෙලාවට අපිට පොඩි කාලේ අපේ හැඟීම් වචන වලින් කියන්න අවස්ථාවක් ලැබුණේ නැති වෙන්න පුරුවන්. එතකොට අපේ ශරීරය වචන වලට කලින් කඳුළු පාවිච්චි කරන්න පුරුදු වෙනවා. ඒක එක විදිහක sannivedanayak. මේක තමයි ලොකුම මිත්‍යාව. ඉක්මනට අඬන අය ඇත්තටම මානසිකම ශක්තිමත්. මොකද එයාලා තමන්ගේ දුක හංගන්නේ නැහැ. එයාලා ඒකට මුහුණ දෙනවා. ඒ නිසයි බොරුවට මම හොඳින් කියලා ඉන්න අයට වඩා අඬන අය මානසිකව ඉක්මනට සුවපත් වෙන්නේ. ඉතින් ඔයා ඉක්මනට අඬන කෙනෙක් නම් මේක මතක තියාගන්න. ඔයා දුර්වල නැහැ. ඔයාගේ කිසිම අඩුවක් නැහැ. ඔයාගේ තියෙන්නේ බොරුවට වඩා ඇත්ත තෝරා ගන්නා සංවේදී හදවතක්. මේ වගේ ලෝකික ඒක ඇත්තටම දුර්ලභ දෙයක්. මේ වීඩියෝ එක ඔයාගේ ජීවිතයට වැදගත් වුණා නම් ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. තව කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරන්න.